දවසක් හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද වීඩියෝ එක ඔයාලට මතකද මම ගෙනාව පොප්කෝන් සම්බන්ධ වීඩියෝ එකක් මීට සති දෙකකට තුනකට විතර කලින්. ඉතින් ඒ වීඩියෝ එකට මම ඔයාලට කිව්වා ව්‍යාපාරයක් කරන්න අදහසක් තියෙන ඕනම කෙනෙක්ට උදව්වක් විදිහට පොප්කෝන් ව්‍යාපාරය කරන්න අවශ්‍ය පොප්කෝන් සහ ඇසුරුම් මම ඔයාලට ලබා දෙන්නම් කියලා. ඉතින් රුපියල් 1000ක පැකේජ් එකක් විදිහට තමයි මම ඒක ඔයාලට ලබා දෙනවා කියලා කිව්වේ. ඉතින් මෙන්න මේ විදිහට පොප්කෝන් ග්‍රෑම් 500යි ඒ වගේම මෙන්න මේ විදිහට සීල් කරපු එක පැත්තක් සීල් කරපු ඉටිකොල මේ ඇසරුම් ටික තමයි මම ඔයාලට ලබා දෙනවා කිව්වේ. ඉතින් කියන්න සතුටුයි ඔයාලා මට මම ඒ වෙනුවෙන්ම පොතක් ගත්තා. ඇත්තටම ඒ වෙනුවෙන්ම ඔයාලට ඕඩර්ස් දාගෙන පොතක් ගත්තා. ඉතින් මේ පොත පුරාවට මේ තියෙන ඔයාලගේ ඕඩර්ස්. ඉතින් හරිම සතුටුයි. මම මේක වැඩි පෙන්නන්න නැත්තේ මොකද එයාගේ දුරකථන අංක ඇඩ්‍රස් සියලුම දේ මේක ඇතුළත් වෙන නිසා. ඉතින් මම ඒක පෙන්නන්නේ නැහැ ඔයාලට. නමුත් මේ පොතේ මේ තියෙන ඔක්කොම ඕඩර් ඔයාලගේ පොප්කෝන් වලට ලැබුණ ඕඩර්. ඉතින් මින් ඉදිරියටත් ඔයාට ව්‍යාපාරේ පටන් ගන්න අදහසක් තියෙනවා නම් ඔයාට පොප්කෝන් ඉටිකොල හොයාගන්න අමාරු නම් ඇසුරුම් හොයාගන්න අමාරු නම් අන්න ඒ අය සඳහා තමයි මේ පැකේජ් එක මම ඔයාලට ලබා දෙන්නේ. ඔයාලගේ අදහස ක්‍රියාත්මක කරන්න. ඒක තමයි මගේ ප්‍රථම අරමුණ උනේ. ඉතින් කියන්න සතුටුයි ඔයාලා උත්සාහ අරගෙන තියෙනවා. ඉතින් අද දවසෙත් මම පැකේජ් දෙකක් යවුවා. මෙන්න මේ විදිහේ පොප්කෝනුයි ඉටිකොලයි. ඉතින් අද දෙකක් යවුවා හොරන්නට සහ බදුල්ලට. ඉතින් හරිම සතුටුයි කියන්න. ඒක තව දවස් දෙකක් ඇතුළත එයාලට ඒක ලැබෙනවා. එතකොට යාලගේ බිස්නස් එක පටන් ගන්න. ඉතින් ලැබුණු කට්ටියත් මේ වෙනකොට පටන් අරගෙන තියෙනවා. ඒ වගේම තමා ගොඩාක් දෙනෙක් ඉතින් අහලා තියෙනවා මගෙන් ප්‍රශ්න ගොඩාක් අහලා තියෙනවා WhatsApp එක පිරෙන්න. පුළුවන් හැමෝටම මම උත්තර දුන්නා. ඉතින් මම ඔයාලට කියන්නේ තව ගැටලු තියෙනවා නම් මට කතා කරන්න. ඇත්තටම සතුටුයි. කතා කරලත් මම අහනවා. දුරකථන නැමතුම් ලබා දීලා කොහොමද මෙහෙම කරන්නේ? ගොඩාක් දෙනෙක්ට අර කැරමල් කරනකොට පොඩි ගැටලුවක් ඇවිල්ලා තිබුණා පෙඟෙනවා කියලා. ඒකට බේකින් සෝඩා ටිකක් සීනි ඔයාලා දී කරනකොට ඒකට වතුර දාන්න එපා. සීනි කැරමල් කරනකොට වතුර දාන්න එපා. වතුර දාන්න නැතුව සීනික අඩු ගින්දරේ කැරමල් කරන්න. ඒක පැණි ටික දිය වේගෙන එද්දී ඒකට බේකින් සෝඩා චුට්ටක් පිංචක් කියන්නේ මෙන්න මෙහෙම ඇඟිලි දෙකට චුට්ටක් අරගෙන මෙහෙම ඇඟිලි දෙකට චුට්ටක් අරගෙන ඒක දාන්න. දාලා ඉවර වෙලා ඊට පස්සේ පොප්කෝන් එකට ඉක්මනින් දාලා කවලම් කරලා තැටියක අතුරලා තියන්න. ඒක සිසිල් වෙනකන් ඊට පස්සේ ඒක ඔයාලට පැකින් කරන්න පුළුවන්. පෙඟෙන්නේ නැහැ එතකොට. ඔන්න ඉතින් ඒ ගැටලුව හැමෝටම ගොඩාක් ගැටලු වෙලා තිබ්බේ ඒක. ඒ සම්බන්ධවත් මම උත්තරයක් ඔයාලට ලබා දුන්නා. ඒකත් කරලා මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒත් කතා කරන්න මට. ඉතින් හරි සතුටුයි. ඔයාලා පටන් අරගෙන තියෙන එකටම මට සතුටුයි. මං කියන්නේ ඔයාලට රස වෙනස් කරන්න එහෙම නැත්නම් ඔයාලට කැරමල් කරන එක ඒවා ටිකක් අපහසු නම් විවිධ ෆ්ලේවර්ස් යටත් ඔයාලට කරන්න අපහසු නම් මුලින්ම ඔයාලා ලුණු විතරක් දාලා හදන්න. මේක හදන එක ලොකු දෙයක් නෙවෙයි. මම ඔයාලට කලින් වීඩියෝස් බලන්න මගේ. ඔයාලට හදන හැටිත් බලා ගන්න පුළුවන්. ඉතින් උත්සාහ කරලා මොනවා හරි දෙයක් පටන් ගන්න. ඔයාලට මේ පැකේජ් එක ගෙදරටම ගෙන ගන්න පුළුවන් 077 251 1497 නම්බරයකට කෝල් එකක් හරි නැත්නම් WhatsApp පණිවිඩයක් හරි යොමු කරන්න. ඔයා ගෙදරටම මේ ටික ගෙන ගන්න පුළුවන්. පොප්කෝන් 500යි. මෙන්න මේ ඇසුරුම් ටිකයි ඔයාලට ඔයා ගෙදරටම ගෙන ගන්න පුළුවන්. ඔයාගේ කියලා බිස්නස් එකක් පටන් ගන්න. ඉතින් හැමෝටම සුබ දවසක්. මාත් එක්ක එකතු වුණාට මේ ඕඩර්ස් මගෙන් ලබා ගත්තට ගොඩාක් ස්තුතියි ඔයාලට. මගේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වටින වීඩියෝ බිස්නස් අදහස් ඔයාලට මම දිගින් දිගටම ගේනවා. ඉතින් මේ මගේ සියලුම අත්දැකීම් තමයි මම ඔයාලත් එක්ක බෙදාගන්නේ. මමත් මේ ව්‍යාපාරය කරගෙන යන කෙනෙක්. මට එන ගැටලු මම ඔයාලත් එක්ක කතා කරන්නම්. ඔයාලට එන ගැටලු මට කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක හොඳයි නම් like එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. තව කෙනෙක්ට වටිනවනම් share කරන්න මගේ වීඩියෝස්. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.